Welcome to Two Lines Academy. ආයාලුවනේ සාදරෙන් පිළිගන්නවා 2 Lines Academy ඉතින් කියන තවත් වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝම සුබ දවසක් කියලා. ඉතින් යාළුවනේ ඔන්න අද ඔයාලට අපේ channel එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම කලින් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ e-money සම්බන්ධ වීඩියෝස්. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති මගේ Temu order එකක් ගැන. ඉතින් යාළුවනේ අද මම මේ Temu order එක අරන් එන්න තියෙන එකට මොකද ඔයගොල්ලන්ට ටෙක්නොලොජි ගැන ඔයගොල්ලෝ හොයන නිසා සාමාන්‍යයෙන් ඔයාලට මෙන්න මේකෙන් මම orders කරපුවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා. ඉතින් යාළුවනේ වීඩියෝ එක කියලා බලමු මම ඕඩර් කරලා තියෙන්නේ මොනවද මම ඒව ගැන ඔයාලට ඩීටේල්ස් වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් යාළුවනේ වීඩියෝ යන්න කලින් මම මතක් කරනවා අපේ 2 Lines Academy YouTube channel එක ආව තාම subscribe කරලා නැත්නම් අපේ 2 Lines Academy YouTube channel එක ආව subscribe කරලා ළඟම තියෙන bell icon එක touch කරලා තියාගන්න. ඉතින් guys ඔන්න මම ඕඩර් කරා පළවෙනි ගැජට් එක තමයි මේක. ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඕඩර් කරලා තියෙන්නේ mic එකක්. ඉතින් යාළුවනේ මේක wireless dual mic තියෙන product එකක් තමයි මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක wireless microphone එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ receiver එකයි ඒ වගේම mic දෙකයි තියෙනවා. ඉතින් යාළුවනේ අපිට මේක සාමාන්‍ය මේ වගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න ඒ වගේම ඉන්ටර්වියු එකක් කරන්න ඒ වගේ අපිට මේ mic එක use කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මම තාම දන්නේ නැහැ මේ mic එක කොහොම quality එකක් තියෙනවද කියලා. ඉතින් යාළුවනේ මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම් සාමාන්‍යයෙන් මේක quality එක තියෙනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට මගේ අනිත් වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක ඕපන් කරලා බලමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන තියෙනවා මම හිතන්නේ මේක අර mic එකේ උඩට ගහන්න තියෙන එකක් තියෙනවා. මම හිතන්නේ noise reduce කරගන්න අපිට එහෙම නැත්නම් මේක ලස්සනට into එක වගේ අපිට මේක use කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට තියෙනවා මේ විදිහට mic එක. ඉතින් ඒ වගේ mic දෙකක් තියෙනවා interview එකක් වගේ කරද්දී අනිත් එක්කෙනාටයි අපිටයි තමයි මේක use කරන අවස්ථාව තියෙන්නේ. මේ තියෙන්නේ mic එක. ඉතින් guys මෙතන තියෙනවා receiver එක. ඉතින් මම මගේ Android phone එකට තමයි මේක use කරන්නේ. මම type C එකක් තමයි order කරේ. ඉතින් ඔයාලට මේක Temu එකේ තියෙනවා lighting වලටත් අපිට ඒ කියන්නේ iPhone එකට support කරන විදිහට මේ receiver එක අපිට order කරන්න පුළුවන්. මම අනිවාර්යෙන් screen එකේ පැත්තකින් දාන්නම් මම order කරපු එක. ඉතින් guys මේ තියෙන receiver එක ඊට පස්සේ මේ තියෙන්නේ ඒ receiver එක connect කරන්න ඕන cable එක. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපිට මේක connect කරලා තමයි මේක record කරන්න ඕන. මේ විදිහට අපිට පුළුවන් මේ පැත්ත USB එකට plug කරගන්න. ඉතින් යාළුවනේ අපිට පුළුවන් මේ විදිහට මේ mic එක තමයි මම order කරේ. මගේ අනිත් වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේකේ quality එක කියලා වෙලා. ඉතින් යාළුවනේ YouTube කරන ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. මොකද mic එක සාමාන්‍යයෙන් මම මේ mic එකේ quality කරන් තාම හරියටම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මේක quality ඇති කියලා වෙලා. ඉතින් මම ඔයාලටත් මේකම description එකේ දාන්නම් link එක. ඔයාලට පුළුවන් check කරලා බලන්න මේකේ reviews එහෙම දාලා තියෙනවා. ඔයාලටත් ඕන reviews එකෙන් බලලි වෙලා මේක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් guys අපි බලමු මේක මොකක්ද කියලා. ඉතින් guys ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම මේක order කරේ. කියන්නේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක multi function fast charging කියලා. ඉතින් යාළුවෝ මම මෙන්න මේක order කරේ මං ගාව iPhone එකක් එහෙම තියෙනවා. iPhone එකට මේ mic එකේ receiver එක ගහගන්න ගියාට පස්සේ අපිට type C තියෙන නිසා ඒක support කරන්නේ නැහැ. ඉතින් යාළුවෝ මම ඒ නිසා converter එකක් අවශ්‍ය නිසා තමයි මම මේක order කරේ. ඉතින් අපි මේකත් unbox කරලා බලමු මේ විදියට. ඉතින් guys මම හිතුවට වඩා මේකේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපිට මේක බලා ගන්න පුළුවන් micro to type C. මෙතන මේ micro port එක තමයි තියෙන්නේ. ඒ වගේ මේ පැත්තේ type C port එක තියෙනවා. ඉතින් යාළුවනේ මම තාම මේක වැඩ කරනවද කියලා නම් බැලුවේ නැහැ. අපි බලමු වැඩ කරනවද කියලා වෙලා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් USB to type C තියෙනවා. මේ පැත්තෙන් USB එක තියෙනවා. ඒ වගේ මේ පැත්තෙන් type C එක තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් light into මෙන්න මේක ඇවිල්ලා light into type C තියෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපිට පුළුවන් මේක iPhone එකට ගහලා වෙලා මේ පැත්තෙන් type C එක connect කරගන්න. ඒ වගේම මේ පැත්තෙන් cable එකක් තියෙනවා. මේ cable එක ඇවිල්ලා දෙපැත්තෙම තියෙන්නේ type C තමයි. අපිට පුළුවන් type C එක use කරගන්න. ඉතින් ඒ වගේ මේකේ extra තව SIM remote tool එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේකේ price එකත් පැත්තකින් දාන්නම්. මම හිතන්නේ මේ price එකට මේක ගොඩක් වැදගත් වෙයි කියලා වෙලා. නමුත් හැබැයි මට මේකේ තියෙන මේ gadgetic කැල් ටික නම් වැඩද නැද්ද කියලා පොඩි සැකයක් තියෙනවා. අපි බලමු නැත්නම් මේක වැඩද නැද්ද කියලා වෙලා. ඉතින් යාළුවා මම මේ cable එක වැඩද කියලා තමයි බලන්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදියට මගේ mic එකේ receiver එක plug කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මම USB එක මේකට plug කරගෙන තියෙනවා. අපි මේ විදියට mic එක on කරගමු.
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරි මයික් එක කනෙක්ට් වුණා. ඉතින් යාළුවෝ මෙන්න මේ තමයි මේ ලයිට් එකක් තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම මේකේ රිව්යු එකක් බලුවා මීට කලින් YouTube එකේ. මේකේ මේ ලයිට් එක නිවිපත් වුණොත් මේක කනෙක්ට් වෙන්නේ නැහැ. මේක කනෙක්ට් වෙන්න නම් මේක විදිහට කොළ පාට වෙලා පත් වෙලා තියෙන්න ඕන. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ බලා ගන්නපන් මේක කොළ පාට වෙලා පත් වෙලා තියෙනවා. ඉතින් මේ එතකොට ඒ කියන්නේ මෙන්න මේ කේබල් එක වැඩ. හරි යාළුවනේ මම මෙන්න මේකත් ඕඩර් කරගත්තා. ඔයගොල්ලෝ බලා ගන්නපන් මේක පවර් ඉන්වර්ටර් එකක්. ඉතින් යාළුවනේ මෙන්න මේක නම් මට උගක් වැදගත් වෙන එකක්. ඔයාලා බලා ගන්න පුළුවන් පවර් ඉන්වර්ටර් එකක් මේක. අපි මේ විදිහට ඔන් බොස් කරගමු මෙන්න මේක. ඉතින් ඔයාලට බැලුමට දැන් මේක පේනවා ඉතින් මොකක්ද කියලා වෙලා. ඉතින් යාළුවනේ මම මෙන්න මේක ඕඩර් කරේ මගේ කාර් එකට ප්ලග් ගල්ලි වෙලා අපි කාර් එකේ ඉන්න වෙලාවකට අපිට මේකෙන් ලැප් එකක් charge කරගන්න, ඒ වගේම ෆෝන් එකක් charge කරගන්න, එහෙම නැත්නම් පොඩි මිනි ෆෑන් එකක් වගේ පාවිච්චි කරන්න. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකට අපි සප්ලයි කරන්නේ 12 watt. ඒ කියන්නේ අපේ කාර් එකේ තියෙන output එක. ඊට පස්සේ මේකෙදින් මේගොල්ලෝ output එක විදිහට දෙනවා. මේකේ ඉන්වර්ටර් එකක් තියෙන්නේ. output එක ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ 110 to 220 විදිහට voltage එකක් අවුට්පුට් කරනවා. ඒ වගේම ඇම්පියර් එකක් 0.6 ඉඳන් ඒ වගේම 1.1ක් වෙනකන් අවුට්පුට් එක දෙනවා. ඉතින් යාළුවනේ ඇත්තට මේක ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කාර් එකකින් තමයි ඔයගොල්ලෝ ලැප් එකක් යූස් කරගන්න, ඒ කියන්නේ ලැප් එක charge කරගන්න වගේ වැඩවලට. ඉතින් යාළුවනේ ඒ වගේම බලා ගන්නකො මෙතනදී ඒගොල්ලෝ දීලා තියෙනවා voltage display එකක්. ඒ වගේම තව අමතරව අපිට මෙතනින් බලා ගන්න පුළුවන් USB charging port එකක් තියෙනවා 3.0 විදියට. ඒ විදිහටම තව බලා ගන්න පුළුවන් තව charging port එකක් තියෙනවා 2.4 විදියට. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් type C තව charging port දෙකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම ඔයාලට දැන් මේක කාර් එකට plug ගාට පස්සේ ඔයගොල්ලන්ට තව ඕනනම් මේ වගේ jack එකක්, ඒ කියන්නේ තව ඔයාලට ෆෝන් එකක් එහෙම charge කරගන්න use කරගන්න මෙන්න මෙතන plug කරලි වෙලා ඒකත් use කරගන්න පන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ බලමු මේකත් වැඩ කරන්නේ කොහොමද කියලා ඉවර වෙලා. ඉතින් යාළුවෝ ඔයාලට බලා ගන්නපන් මම මේ කාර් එකට මේක plug කරලා තිබුණේ. මම කලින් use කරේ මෙන්න මේක මගේ ලැප් එක charge කරගන්න ඕන නිසා තමයි මම මෙන්න මේක ඕඩර් කරගත්තේ. අපි බලමු මේක වැඩ කරනවද කියලා ඉවර වෙලා. මම මෙතන මේක ප්ලග් කරගන්නවා. හරි යාළුවෝ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන voltage display වෙනවා. ඒ වගේම මෙතනින් පොඩි light එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ ලැප් එකේ charging cable එක එන්නේ plug 3ක් විදියට. ඉතින් මේකේ අපිට ගහන්න පුළුවන් මෙතන plug දෙකක් විතරයි. මම ඒ නිසා මෙන්න මේ විදියට මේ adapter එක use කරගන්නවා. හරි යාළුවනේ මම මේ විදිහට මගේ ලැප් එකේ charging එක මේ විදිහට plug කරගන්නවා. ඉතින් යාළුවනේ අපි දැන් මේ විදිහට අපේ ඉන්වර්ටර් එකට මේ විදිහට plug කරගත්ත මේ cable ටික ලැප් එක තාම charging එන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි මේ විදිහට මේ ලැප් එකට මේ charging port එක connect කරගනිමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ලැප් එකත් charging වෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඇත්තට මෙන්න මේක ඔයාලට වැදගත් වෙයි කියලා වෙලා මේ වගේ වැඩක් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කාර් එකකින් ඉඳන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් travelling කරගෙන ඔයාලට ඒ කියන්නේ YouTube channel එකක් කරද්දී එහෙම වීඩියෝ එකක් ක්ලික් කරගන්න එහෙම අවස්ථාවක් තිබුණොත් ඔයගොල්ලොන්ට ලැප් එකේ charging එක ඉක්මනට බහිනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ඉන්වර්ටර් එකක් කරන් use කරලා වැඩේ කාර් එකේ ඉඳන් කරගන්න. ඉතින් යාළුවනේ ඇත්තට මට මේක වැදගත් වෙන නිසා තමයි මම මේ විදිහට මේක ඕඩර් කරගත්තේ. ඉතින් යාළුවා මම මේකෙත් screenshot එකක් පැත්තකින් දාන්නම්. ඒ වගේම ඔයාලා link එක ඕනනම් මම මේ link එකත් පහත description එකේ දාන්නම්. හරි යාළුවනේ මට අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න ඕනේ ටෙමු එකේ මම දාව පළවෙනි ඕඩර් එක. ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් වලින් ඔයාලට වැදගත්කමක් වෙයි කියලා වෙලා. ඉතින් යාළුවා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත්කමක් තිබුණා කියලා වෙලා. මේ වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවා අපි එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලට එතකන් සුබ දවසක්.